ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයකට තප්පර ගානකින් උත්තර හොයන්න AI වලට පුළුවන්. ඉතින් මෙතනදී කිසිම පැකිලීමක් නැතුව ලස්සනට කරුණු පෙළ ගස්සලා දෙනවා. හැබැයි මේ දෙන උත්තර සම්පූර්ණයෙන්ම AI වලින් ගොතපු පට්ටපල් බොරුවක් වුණොත් මොකද කරන්නේ? මේක සිස්ටම් එකේ අවුලක්වත් අහම්බෙන් සිද්ධ වෙන දෙයක්වත් බග් එකක්වත් නෙමෙයි. AI කියන්නේ බොරුවක් වුණත් විස්තරාත්මකව කියන එක. මේ වගේ AI වලින් ගොතපු පට්ටපල් බොරු හින්දා අමාරු වැටෙන පුද්ගලයෝ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් අපි මේ විදිහට AI ගැන නරක පැත්ත කතා කරන්නේ 2026 වෙනකොට ලෝකේ භයානකම සෞඛ්‍ය අවදානමක් විදියට AI නම් කරලා තියෙනවා. ඉතින් guys ඔයාලා මේ වීඩියෝ එක බලුවාට පස්සේ AI ගැන බය වෙන්න එපා. හැබැයි AI ඇස්සේ හැංගිලා තියෙන මේ සමාගම් ඔයාලට නොකිය නැත්ත අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. අපි මුලින්ම බලන්න ඕනේ AI සමාගම් කියන හැලුසිනේෂන් කියන්නේ මොකක්ද කියලා. ඔයා හිතලා බලන්න ඔයාට අවශ්‍යයි අලුතින් එන Samsung phone එකක specs එහෙමත් නැත්නම් මිල ගණන් ගැන විස්තරයක් හොයාගන්න. ඔයා මේක කෙලින්ම AI වලින් අහනවා. ඊට පස්සේ AI විසින් කිසිම පැකිලීමක් කිසිම අවුලක් නැතුව ඔයාට ඉක්මනටම උත්තරයක් හදලා දෙනවා. හැබැයි මේ දුන්න උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි එකක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ විදිහට දෙන උත්තර AI විසින් එක්ස්පර්ට් කෙනෙක් වගේ තමයි දෙන්නේ. නමුත් මේක සමහර අවස්ථාවලදී ගොතපු මනක් කල්පිත කතන්දරයක් වෙන්න පුළුවන්. මේකට හේතුව මොකද්ද? සරලවම කියනවා නම් large language model එකක් කියන්නේ search engine එකක් නෙමෙයි. මේ වගේ database එකක් නෑ. AI කරන්නේ ඊළඟට එන්න ඕන වචනේ මොකක්ද කියලා predict කරන එක. AI වලින් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මම උත්තරේ දන්නේ නැහැ කියලා කවදාවත් කියන්නේ නැහැ. ඒ වෙනුවට ඇත්ත වගේ පේන ලස්සන මනක් කල්පිත කතන්දරයක් ගොතලා දෙනවා. 2026 දී කරපු අධ්‍යයනයකට අනුව ලෝකේ තියෙන හොඳම AI මොඩල් පවා අඩුම තරමින් 0.7ක් බොරු කියනවා. සමහර ඒවා 125කට වැඩිය බොරු කියනවා. ඉතින් guys ඒ හින්දා තමයි අපි දැනගන්න ඕනේ මේ AI වල තියෙන භයානක පැත්ත. 2023 දී මාටාවර්ස් අවියංක කියලා නඩුවක් තිබුණා. මේකේ නීතිඥයෝ තමන්ගේ නඩුවට කරුණු හොයන්න ChatGPT පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී AI වලින් නඩු අංක ඒ වගේම තීන්දුව වල quotes පවා එකතු කරලා ලස්සන විස්තරයක් අරන් තියෙනවා. හැබැයි විනිසුරුවරයා මේ ගැන හොයලා බලද්දී මේ වගේ නඩු කවදාවත් ලෝකෙ තිබිලා නැහැ. මේ සිද්ධිය හින්දා නීතිඥයාට රැකියාව අහිමි වෙන තරමට වැඩ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් guys මේක ආරම්භයක් විතරයි. 2026 වෙනකොට ලෝකේ නඩු තියෙනවා 1450ක් විතර. AI හින්දා අමාරුවේ වැටුණා. එක නඩුවකට නීතිඥයෝ දෙන්නේ කරුණු හොයන්න AI පාවිච්චි කරලා තියෙනවා. මෙයාලා හොයාගත්ත කරුණු 63කින් 57ක්ම වැරදි. මෙතනිනුත් කරුණු 20ක් සම්පූර්ණයෙන්ම AI ගොතපු කතන්දර විතරයි. මේ හේතුව හින්දා ඔවුන්ට ඩොලර් 1,10,000ක වගේ ලොකු දඩයක් ගෙවන්නත් සිද්ධ වුණා. ඉතින් මෙතන අපි දකින දරුණුම දේ තමයි මේ විදිහට බොරු කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ law firms භාවිතා කරන enterprise AI tool විසින්. මේ විදිහට මුදල් ගෙවලා පාවිච්චි කරන enterprise AI tool විසින් 134කට වඩා බොරු උත්තර දීලා තියෙනවා. ඉතින් guys අපි පාවිච්චි කරන free AI tool ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් guys අපි මෙතනදී කතා කරේ එක අංශයක උදාහරණයක් විතරයි. ඊළඟට අපිට අධ්‍යාපනයේ පැත්ත ගැන කතා කරන්න පුළුවන්. අපේ ලංකාවේ කැම්පස් ළමයි assignment කරන්න එහෙම ChatGPT එකේ උදව්ව ගන්නවා. 2026 ජනවාරි වලදී GPT-0 කියන ආයතනය AI ගැන කරපු රිසර්ච් ලිපි 40000ක් විතර පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ රිසර්ච් අතරත් AI වලින් ගොතපු උපුටා දැක්වීම් තිබුණා. ඉතින් guys අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ AI ගැන රිසර්ච් කරන විද්‍යාඥයන්ටත් වරද්දනවා නම් අපි වගේ සාමාන්‍ය අය AI පාවිච්චි කරනකොට කොයිතරම් වරද්දනවද කියන එක. මේකේ තියෙන තවත් භයානක පැත්තක් තමයි රටක ප්‍රතිපත්ති හදන අයත් මේ වෙනකොට AI වල උදව්වෙන් තීන්දුව తీරන ගන්නවා. ඉතින් guys අපි මේ වෙනකොට උදාහරණ දෙකක් කතා කරා. එකක් තමයි නීතිමය පැත්ත, ඊළඟට අධ්‍යාපනය පැත්ත. ඊළඟට අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි සෞඛ්‍ය පැත්ත. වර්තමාන වෙනකොට මිනිස්සෙක් ලෙඩ වුණාම වෛද්‍යවරයෙක් වෙත යන්න නැතුව ChatGPT වගේ AI tool වලින් අහන මට්ටමට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ChatGPT වගේ දේවල් පාවිච්චි කරලා මම මේ බේත පාවිච්චි කරාට කමක් නැද්ද? මෙහෙමත් නැත්නම් මගේ රිපෝට් වල තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද? මේ වගේ දේවල් AI වලින් අහන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් guys මෙතනදී AI ඔයාලගේ medical history එක දන්නේ නැහැ. නමුත් ડોක්ටර් කෙනෙක් වගේ සුපිරි උත්තර දෙනවා. මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි 2026 දී ECRI කියන සෞඛ්‍ය ආරක්ෂණ සංවිධානය ලෝකේ තියෙන භයානකම තාක්ෂණික අවදානමක් විදියට AI chatbot නම් කරන්නේ. ඉතින් guys ඔයාලා මේ වෙනකොට කරුණු කිහිපයක් ඔස්සේ දැනුවත් වුණා. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් AI පාවිච්චි කරන එක නතර කරනවාද කියලා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. AI කියන්නේ පට්ටම tool එකක්. අපිත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවස්ථාවලදී AI පාවිච්චි කරනවා. හැබැයි අපි AI පාවිච්චි කරනවා නම් මතක තියාගන්න ඕන දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි AI කියන්නේ drafting tool එකක් විතරයි. මේක සරලවම කියනවා නම් ඔයාගේ අදහස් ටික ගොනු කරගන්න තමයි AI tool එකක් පාවිච්චි කරන්න ඕනේ. මෙතනදී AI හොයලා දෙන කරුණු, ඒ වගේම statistics වගේ දේවල් එකපාරම පිළිගන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම double
චෙක් කරන්න ඕන. දෙවෙනි එක තමයි AI විශ්වාසයෙන් කිව්වට මේ හොයලා දෙන කරුණු නිවැරදි නෑ කියන එක. මිනිස්සු විදියට අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි විශ්වාසයෙන් ලස්සනට කරුණු පැහැදිලි කරලා දෙනකොට ඒක ඇත්තක් කියලා පිළිගන්න. ඉතින් AI කරන්නේත් මෙන්න මේ වැඩේ. හැබැයි මේ විශ්වාසය පිටිපස්සේ කිසිම වගකීමක් පවතින්නේ නෑ. තුන්වෙනි එක තමයි වැදගත් තීරණ වලට අනිවාර්යයෙන්ම මිනිස්සු අත්‍යවශ්‍යයි කියන එක. නීතිමය ප්‍රශ්න, මූල්‍ය උපදෙස්, ඒ වගේම වෛද්‍ය තීරණ ගන්න AI පාවිච්චි කරන්න එපා. මොකද මේ වගේ අවස්ථාවක වැරදුනොත් ඔයාට ගෙවන්න සිද්ධ වෙන වන්දිය ඉතාමත් ඉහළයි. ඉතින් guys අපි අද AI ගැන මේ වගේ දේවල් ටිකක් තමයි කතා කරන්න බලාපොරොත්තුනේ. කොහොම වුණත් අනාගතය වෙනකොට මීට වඩා මේක දියුණු මට්ටමකට, සුන්දර මට්ටමකට එනවා. දැන් තියෙන හයිප් එකත් එක්ක මේ වගේ ඇත්ත යටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මං ගෙනාපු කරුණු ටික AI විකුණන සමාගම් කවදාවත් ඔයාලට කියන්නේ නැහැ. ඉතින් guys අපි අද වීඩියෝ එක සාරාංශයක් විදියට බලනවා නම් AI බොරු කියන එක කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ සිස්ටම් එක හැදිලා තියෙන්නෙම ඒ විදිහට. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට AI ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකකින් සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම AI පාවිච්චි කරන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් දෙයක් අරන් එන්න ඔයාලට සුබ දවසක්.